ඉතින් මම ලෑස්ති වෙන්නේ මගේ බර්ත්ඩේට අන්තිමට gift එක බලන්න තමයි. ඉතින් මෙන්න මේ gift එක මට දුන්නේ අපේ ඔෆිස් එකේ රෝසි. රෝසි මාව සර්ප්‍රයිස් කරන්න තමයි මේක දෙන්නේ. ඉතින් මේක ලස්සන රෝස මලක් වුණාට මේකේ තියෙන සර්ප්‍රයිස් එක තමයි ෆෑන. ෆෑනක් කියන්න පුළුවන්. ඒත් එක්කම මේ චොක්ලට් එක pink chocolate එක සේම මට කියලා තියෙන රෝසි. thank you so much රෝසි. තවත් gift එකක් තියෙනවා. මේක ගලවලා තියෙන මොකද gift දුන්නාම ගලවන්න බලාගෙන මගේ යාළුවෙක් ඉන්නවා සංජු කියලා. එයා තමයි මේව ගලවන්නේ. ලස්සන ස්ලිපර්ස් දෙකක් තියෙනවා. මම ආසම කරන විදිහේ ස්ලිපර්ස් දෙකක් තමයි දීලා තියෙන්නේ. මේ දෙක මට දීලා තියෙන නිරෝෂා අපේ ඔෆිස් එකේ. ඉතින් නිරෝෂා වඩාත් ගොඩාක් ස්තුතියි මට මේ බර්ත්ඩේ gift එක දුන්නාට. තේනවද ලස්සන පැක් කරලා මේ gift එක මට දෙන්නේ අනුෂ්කා මගේ තියෙන යාළුවෙක් තමයි. ඉතින් අපි එකක් කරලා බලමු. ඉතින් අනුෂ්කා දීලා තියෙන gift එක තමයි ලස්සන චූටි චිටි වෙයි මේ මග් එකයි. ඉතින් අනුෂ්කාට ගොඩාක් ස්තුතියි මට මේ gift එක දුන්නාට. ඊට පස්සේ මේ gift එක මේක දීලා දෙන්නේ අපේ සංජු. ඉතින් මේකයි තව යා දීලා තියෙනවා මට ලොකු පාර්සල් එකක්. බලමු මෙන්න මේ පාර්සල් එක. ඉතින් මේකේ තියෙන්නේ තනි කරම චොක්ලට්. ඉතින් සංජු කඩක් ගොඩාක් ස්තුතියි මට මේ gift එක දුන්නාට. ඒක මම හැමෝටම ආදරේ ඉතින් විශ්වාසයි හැමෝම පරිස්සමෙන් පොඩි වැඩ කරගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම වීඩියෝ එකක් කියලා වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මගේ බර්ත්ඩේ එකේ මේ වගේ gift ලබා දුන්නට. එහෙනම් යාළුවනේ ඉතින් ඔයාලා gift ඔක්කොම ගලව මේක කඩලා බලමු ඉතින්. wow. Kai, Kai, Tunai, Atarai, Bahai. Oh, ගොඩක් තියෙනවා. සංජානනයේ gift එක මට දීලා තියෙන්නේ chocolate ගොඩක් තියෙනවා. bubbles තියෙනවා. oh chunky chak තියෙනවා. shop තියෙනවා. fingers තියෙනවා. ඉතින් ගොඩාක් ස්තුතියි සංජු ඔයාලට මේ gift මට ලබා දුන්නාට. ඉතින් මම දන්නවා මේ වැඩි හරියම කන්නේ සංජු තමයි. ඉතින් සංජු ආයෙ මම හෙට ඔෆිස් එකට ආයෙ අරන් එන්න ඕනලා ෂොප් එකට.